ප්‍රශ්න වලට විසඳුම් ගන්න බෑ චච චච ගාලා. අන්තිම මේකයි. ඔයාලට ගෙවල් දුන්නත් මට වැඩක් නෑ නොදුන්නත් මට වැඩක් නෑ. මොකද මගේ ඡන්දේ තියෙන්නේ මෙහෙ නෙවෙයි. මගේ මිනිස්සු මගේ ගෙවල් හදලා දීලා තියෙන්නේ. හැබැයි එක එකාට කඩ යන්නේම ලෑස්ති වෙන්න එපා. ඔතුමාට කොළඹ ඡන්ද ඕන නම් ලේසියෙන්ම හම්බන්තොටින් ගාලා පදිංචි ගන්න පුළුවන්. හරිද? එහෙම දීලා ඒකට ඡන්ද රෙජිස්ටර් කරන්න කොළඹ දිනනවා. අපේ අවතර වැස්ස නවත්තන්න ඕනේ අපිට. චුට්ටි වෙලාවට නවත්තනවා. හරි. ජාලෝ මහා ජාලෝ ජාලම් මහා ජාලම් ජාලිතේ මහා ජාලිතේ ජාලිතම් මහා ජාලිතම් මුකම් මුකම් සම්පත්තං සුතංගමිති මිගයිද චිත්තලා දන්තලා මණ්ඩලා රොකිලා කරලා දුබ්බලා රිත්ති 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 කිත්ති කිත්ති රිත්ති විත්ති විත්ති මුත්ති මුත්ති ධාරණී ධාරණීති බව සබ්බ මංගල රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවය සදා සොත්ති භවන්ති සම්මා දේවෝ අවස්සේ එන්නේ පාජීවට අපි ආවා කොළඹට එන්නේ පාජීවට අපි ආවා කොළඹට මේ රටේ අපේ අපච්චිට වඩා කියන්නවත් කරන දෙදායෙන් පස්සේ ඉපදිච්ච එක බල්ලෙකුට තේරෙන්නේ නැහැ. අයියේ දුන්න පියායකෝ පණිය ගන්න පුළුවන් එකම ක්‍රමේ මේක. වෙන ක්‍රමයක් තිබ්බනම් ඒකත් අපි කරනවා අනිවාර්යෙන්. දැන් මේ කරනවා. දැන් අපි අනිවාර්යෙන් කරනවා. හරි හරි. අයියෝ මේ මට මේ පුරුදුයි මම අම්මන්කට මේ අවුවට වේලෙලා වැස්සට දෙවිලි එමකට පුත් හැරෙන්න ගන්න. අපි රාජපක්ෂ නිකායෙන් සිවුර කරට දාලා රාජපක්ෂ කල්ලියේ රාජපක්ෂ නිකායේ පරිත්ත ලැබපු අපි ඒ ජාතික චේතනාහම් භික්කවේ කම්මං වදාමි සබ්බේ සංඛාරා අනිච්චා අස්ගිරි මල්වතු වෙනයි ගොක්කොල පොල්ලතු වෙනයි තීරණය ඔබ සතුයි මම කරන්න හිතාගෙන ඉන්නේ මම පොඩ කියන්නේ මම කරන්නේ ලංකාවටම කරන්න ඕනේ ඒකට මම හිතාගෙන ඉන්නවා ලංකාවෙම දැන් තාම ගානන් හිලව් අපි දන්නේ නැහැ ලංකාවේ ගානේ දරුවෝ ඉන්නේ ඒ දරුවන්ට වැඩසටහනක් කරන්න නැත්නම් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් ඒකට කතා කරන්න මම හිතන් ඉන්නවා ලංකාවේ දරුවන්ට මොකක් හරි දෙයක් කරන්න මේ ඉමර්ජන්සි අවස්ථාවක් හදිසි අවස්ථාවක් මම හිතන් ඉන්නවා ලංකාවේ ඉන්න දරුවන්ට මොකක් හරි එකක් කරන්න කවුද බම් මේ අපිත් මේ මිනිස්සුන් ආශ්‍රය කරා නේද අපිත් මේ මිනිස්සුත් එක්ක ප්‍රෝග්‍රෑම් කරා නේද අපිත් මේ මිනිස්සු නායකයෝ කියලා හිතන් හිටියා නේද මුන්ට නායකයෝ කියන්න පුළුවන්ද කියහල්ලකෝ මොකක් හරි මේ අසරණතාවයට පත් වෙච්ච මිනිස්සු ඉස්සරහට යනකොට තමන්ගේ වැඩපිළිවෙලක් කියන්න දැනුමක් තියෙන්න එපා මම හිතන් ඉන්නවා මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් මොකක් නෑ දරුවෝ වෙනුවෙන් මොකක් හරි කරන්න අම්මගේ රෙද්ද මේ කරන එක රට වටේම කරන්න ඕනේ නැතුව අපිට කොට්ටාසයක් ඉතින් පොඩ්ඩක් අපි බලන් ඉන්නවා දැන් මේ රටේම තාම සමන වෙලා නැහැ තාම තියෙනවා මේ යට වෙච්ච පළාත් මේ බේර ගන්නත් බැරුව. ඉතින් අපි මේ පැත්තේ කිසිම දෙයක් කරමු. ඊට අමතරව මට විවිධ කට්ටිය දෙන දේවල් මම මේකට දෙනවා. ඉතින් මම අර කරන්න ගියා. මම කට්ටියකට ක්‍රියාත්මක නැතිවට ආවෙලා තියෙන විද්‍යාව කියන්නේ දැන් ඇත්තටම මේ කෑම් බිම්රත් වඩා අවශ්‍ය දැන් ගෙවල් වලට ගියයි කෑම බීම නම් ප්‍රශ්න තමයි දෙයනේ කියලා ආපහු ගෙවල් වලට යනකොට ගෙවල් ටික ඔක්කොම සුද්ධ කරගන්න. ඒකටත් මම ප්‍රොජෙක්ට් එකක් කරනවා. හොඳයි. ඒක තමයි අමාරු. දැන් ඇවිල්ලා අපේ ડોක්ටර්ලා බේත් දුන්නද? මේ උනේ සායනේ ඒ වම් මොනවද කෑම බීම නම් ටිකක් හම්බ ඔක්කොම අපිට ඒව නම් අඳුරන්නේ සම්පූර්ණ. දොස්තියන් ගොල්පේ ඇති අපිට ගැලපෙන දේ නාම ටික දෙනවා අපිට උදව් කරනවා. කෑම කොහොමද හැමෝම වගේ කෑම තමයි දැන් නලියනවා හැයි මිනිස්සු කියනවානේ රජයෙන් අපරාධ කියන්න බෑ කෑම් බීම ටික ඒ වෙලාවට ඒ ටික නම් කරනවා. හැබැයි අපේ මිනිසුන්ටත් කියන්නේ කලබල වෙන්න එපා. බුරුකාරයෝ ඉස්සරහට ඇවිල්ලා රවට්ටලා ඔබට වදන් දීලා පදම් කරලා ගියාට මේ සැරේ අයවැයෙන් බදු සහන දීලා තියෙනවා භාණ්ඩ 10කට. මේ භාණ්ඩ 10න් එකක් වෙන්නේ බලල් කෑමයි බලු කෑමයි. ඒක ඔබතුමාගේ අදහස මොකක්ද? භාණ්ඩ 10කට බදු දීලා තියෙනවලු. බදු සහන
භාණ්ඩ 10කට එකක් තමයි බඩු කෑමයි බලල් කෑමයි වලට දීලා තියෙනවා. මේ එයා කියනවා මේ බඩු කෑම වලටත් දීලා තියෙනවලු. සත්ව ආහාර. ඒක ගැන මොකද කියන්නේ කියලා. බල්ලන්ට. ඔව් බල්ලන්ට දෙන කෑම වලටත් සහන දීලා තියෙනවලු. හොඳයි නේද ඒක? ඒ කියන්නේ බල්ලා මනුෂ්‍යයාට විශේෂ ප්‍රයෝජනයක් තියෙන සතෙක්. මොකද බල්ලෝ ඇති කරන්නේ ඇයි? හොරුන්ගෙන් වෙන තමන්ට විරෝධකාරීන්ගෙන් බේරෙන්න. ඊයේ පෙරේදා පොලිසියේ නිලධාරියෙක් ගියාම ඩී.එස්. සේනානායක මහත්මයාගේ වලව පරිශීලනයකට අස්සෙක් ඉඳලා පොලිසිය හවා කාලා. බල්ලා ඒකට නැතිින්දා හොඳයි. බල්ලෙක්ට යන කොහොම අපයිද? ඒක නිසා ජීවිතේ කරව පිස්සුම දේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ කඩේ ගිහින්. අද ගමට වහිනවා නායකතුමා ආවින්ද? අද වහිනවා. කීලෙන්න. මුළු ගේම ගිහිල්ලා තියෙන්නේ. පිටිත් එක්කද? බිස්කිට් එක නම් පීසලා කරලා අරන් තියාගත්තා සර්. ගේ තමයි ආගිය අතන් නැත්තේ.